අපි ඉන්නේ පියත්‍රානියම්. කයි වටින සාරි හැට්ටේ වගේ දේවල් තමයි මේ සාම්ප්‍රදායික දැනුම් මේවා. තියෙනවා. ඔරලෝසු කණුව. හලෝ වඩී සිතින් කොහොමද ඔයාලට හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද යනවා අපි කේබල් කාර් රයිඩ් එකක්. ඉතින් දැන් ඉන්නේ බගවල ස්ටේෂන් එකේ. ඉතින් අපි යන්න ඕනේ වියට්නාම් වලට. අපිට පැය එකමාර විතර ට්‍රේන් එකේ යන්න තියෙනවා. ඉතින් අපිට තව විනාඩි 10කින් විතර ට්‍රේන් එක එනවා. ඉතින් බලමු ගිහිල්ලානේ. කේබල් කාර් රයිඩ් එකක් යන්න තියෙන්නේ එන කන්දක් උඩට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද වෙන්නේ මොකද වෙන්නේ කියලා මේ පැත්තට. ඉතින් අපේ යාළුවෝ දෙන්නෙක් අතන ඉන්නවා. අපි එහෙනම් යමු අපේ යාළුවෝ දෙන්නෙක් ඉන්න පැත්තට. ඔය යාළුවෝ දෙන්නෙක් ඉන්නේ. ඉතින් මොකද වෙන්නේ? Hi guys, good morning. අපි අද යනවා පොඩි ට්‍රිප් එකක්. මේ තියෙන්නේ බුක් කරපු ටිකට් එක අපි ඔන්ලයින් බුකින් එකක් දාලා තමයි යන්නේ. මේක තියෙන්න ඕනේ කොහේ ගියත් අනිවාර්යෙන්. ඔව් මේක නැතුනොත් දඩයක් වදිනවා. ඉතින් මේක තුනේනේ. හරි ට්‍රේන් එක ඇවිල්ලා තියෙන්නේ මේ අපි එහෙනම් නගින්න යන්නේ ගිහිල්ලා බලමු. वीडियोත් එක්ක දිගටම ඉන්න බලමු ලස්සන තරක් ටිප්පොත් ට්‍රේන් එක යනකොට පෙන්නනවා වීඩියෝ ක්ලිප් එකක් දාන්න. ඉතින් ඔන්න අපි පියත්නාම් ස්ටේෂන් එකට ආවා. දැන් ඉන්නේ ස්ටේෂන් එකේ. මේ ස්ටේෂන් එක මාර ලස්සනයි වලට පේන්නේ. මේ පැත්තේ කඳු තියෙනවා. මාර ලස්සන view එක. එන cool. ස්ටේෂන් එකේ එහා පැත්තේ තියෙනවා කේබල් කාර්. අපි යම් බලන්නේ පැත්තට. මෙන්න මෙතන තමයි guys කේබල් කාර් තියෙන්නේ වලට පේන්නේ නැති. අපි යන්නේ අන්න අතෙන්ට view point එකට ඔන්න තියෙනවා කේබල් කාර්. ආල් වෙන්න මේ මිහෙරි ගත්තා. එතකොට ටිකට් එක ගන්න මේ උඩට යන්න ඕනේ. ඉන්නවා මෙතන එකක්. එතකොට අපි යන්න ඕනේ යන්න අතන view point එකට. එහෙනම් අපි යමු කේබල් කාර් එකේ ටිකට් එක ගන්න. තෙන්ට යන්න ඕනේ. guys දැන් තමයි යන්නේ කේබල් කාර් එකේ ටිකට් එක ගන්න. මේ යන පාර බලමු. මේ වගේ ලස්සන දේවල් බලන්න ඉතින් මොකද කරන්න ඕනේ? අපේ channel එකත් එක්කම ඉන්න ඕනේ. අනිවාර්යෙන්. අන්න අතෙන් තමයි අපි යන්නේ. එන්න කේබල් කාර් එක ටිකට් එක ගන්න අතෙන්ට යනවා. කොහොමද මේක ලස්සන මේ? මේක ලස්සන බලන්න මෙතන පොඩි හොටෙල් එකක් තියෙනවා. මෙන්න මේක. මේක තමයි අපිට යන්න තියෙන්නේ. guys අපි ටිකට් එකක් ගත්තා ලේ 60ක් වුණා. එතකොට අපිට යන්න ලේ 30යි එන්න ලේ 30යි 60ක් වුණා. අපිට පුළුවන් ඕන යන ටිකට් විතරක් අරගෙන පයින් පාර දිගේ බහින්න. අපිට කිසිම අයිඩියා එකක් නැහැ කොච්චර දුරද සහ එන්න පුළුවන්ද කියලා ඒ පාරේ. ඒකින්ද මේ අපි කෝකටත් කියලා යන එකයි එන එකයි දෙකම ගත්තා. අපි දැන් යන්න හදන්නේ බලමු ඇතුළට ගිහින්. ඔන්න දැන් යන්න පටන් ගත්තා. බලන්න එල්ලර ගතියකුත් තියෙනවා. චර්ච් එකක් තියෙනවා ඒක ඩියන්. මුළු සිටි එකම පේනවා guys. මේක නම් පිස්සුවක් හොඳේ. කියන්නේ මාර වාත.
මේක සාමාන්‍යයෙන් guys විනාඩි 15ක් 20ක් වගේ අතර තමයි මම හිතන්නේ මේ සාම යනවා. ගයිස් ඔයාලට වෙනවද මෙන්න මේ තියෙන view එක මාරම ලස්සනයි. සාමාන්‍ය නිකන් අර ස්විස් වල තියෙනවා වගේ අර ගෙවල් වලට යද්දි නිකන් අමුතු එකක් තියෙනවා. ඔයාලට වෙනවද මේක මෙතන එකක් කියන අපේ හැබැයි කවුරුත් නැහැ හැබැයි. ඒකෙන් කියන්නේ. ඔව්. එතකොට මේක මේ ස්ටාර්ට් කරන වෙලාවක් තියෙනවා. මේ වෙලාවෙන් උදේ 10ට පටන් ගන්න රෑ 8 වෙනකන් මේක යනවා වෙනවා නිතරම. ඇත්තමද මේ කේබල් කාර් එක කියන කිව්වොත් මේ කේබල් කාර් එකේ මේ කේබල් එක තමයි මෙහෙම යන්නේ. එතකොට මේ කේබල් කාර් එක මේකට ෆික්ස් කරලා තියෙන්නේ. එතකොට කේබල් එක තමයි මෙහෙම යන්නේ. කාර් එක යන්නේ නෑ. මේක. guys මේක මේ අපිට ප්‍රශෝ ගිහිල්ලා රැකියුලා කාසල් එක බලනකොට මේ පල්ලෙහා පේන view එකක් වගේ මේ පොයින්ට් එක තමයි තියෙන්නේ. guys අපි ආවා අවසාන තැනට. අපි බලමු උඩට ගිහලා කොහොමද පේන්නේ කියලා. height ලංකාවේ වගේ අර යන තැන් වල දින එක choice බඩු ගන්න පොඩි shop එකක් තියෙනවා. මේකට hotels තියෙනවා. මට ඉතින් මම බය වුණා guys. වලහෙක් ඉන්නවා. ඊය තියෙනවා. දැන් තමා ෂොප් ඕපන් කරන්න ඔය පැත්තෙත් තියෙනවා. ටිකක් බලන්න උඩට. guys මේක තමයි view එක. මේක මාරම ලස්සනයි. මෙතන අතනක් තියෙනවා මේ කේබල් කාස් වගේක්. ඒක ඉඳගෙන යන්න තියෙන්නේ. ඒක වහලා තියෙන්නේ. මොකද ඒක ඩේන්ජර්. මේ පොඩි හෝල් එකක් වගේ තියෙනවා. මේක නම් පිස්සුවක් හොඳේ. මේ පෙට්ටි කැලේ තියෙනවා. අන්න view point එක. අපි අතෙන්ට ගිහිල්ලා බලමු කොහොමද පේන්නේ. අපි ඉන්නේ Pietranium.
තියෙනවා. මේ හරි කඳු පන්දියක් තියෙනවා මේක වටේම තියෙනවා. මේ පැත්තෙත් තියෙනවා කන්ද මේකේ කැලයක් තියෙන්නේ. පයි යන කට්ටියට කේබල් කාර් එක යන්න නැතුව පයි යන්න පුළුවන් පල්ලෙහාට. මම දැන් කිලෝමීටර් 1.5ක් විතර යන්න තියෙනවා පයින් ගියොත්. එතකොට මේ සිටි එක තියෙන්නේ මේ පැත්තෙනුත් කන්ද මෙහෙමත් කන්ද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේක මැද්ද තමයි මේ සිටි එක තියෙන්නේ. දැන් ෆොටෝස් ගහන්න පියත්තනියම් කියලා ගහලා දෙනවා. මේ විදිහට පොඩ්ඩක් දැන් එන්නේ ක්‍රවුඩ් එක වැඩි වෙනවා. වැඩි මේක නම් මාරම ලස්සනයි guys. වචන නැහැ කියන්න මාරම ලස්සනයි. මේ කඳු පන්ති හැම මේ කුඩි ඉද්දි මේ එන සීතල හුලගත් එක්ක මේක මාර්ජරි ෆීල් වෙනවා. ඉතින් guys මෙතන ෂොප් එකක් තියෙනවා. අපිට පුළුවන් මෙතන තියෙන මොනවා අපිට මතක සටහනක් විදිහට මැග්නට් එකක් කරා යන්න. ඉතින් මේ පියත්තනියම් උඩින් අරයට පේන විදිය. ඒකට මේ කේබල් කාර් තියෙන විදිය පේනවා. මේකේ වලස් ඉන්නවා මං හිතන්නේ මේ පියත්තනියම් වල අපිට ඒ ගැන හරියටම හොයාගන්න බෑ. තාවරලොසකනක් වගේ තැනක් තියෙනවා. එතනත් අපිට තාම හොයාගන්න බැරි වුණා. මේ තියෙන්නේ මේ view point වලට පේන ඒවා. අපිට පුළුවන් මේක කරා යන්න. මෙතන තියෙනවා කීටෙක්. මේ තියෙන යාලගේ සාම්ප්‍රදායික ඇඳුම්. මෙහි අපි කියමුකෝ අපි ලංකාවේ වගේ සාරි හැට්ටේ වගේ දේවල් තමයි මේ සාම්ප්‍රදායික ඇඳුම් මේවා. අයියා මට මේක කරන් දෙනවා ඔය මේ අපි ඔතන හරි කතාවක් අපිට එන්න ගන්න හරි view එක නම් මාරයි guys. පොඩ්ඩක් මතකෙට ඉන්න මතක සටහනක් ගත්ත මැග්නට් එක යත්‍රණියා. අඩිස් මේ තියෙන්නේ යාළුවා ෂොප් එකක ඇතුලේ විකුණන තියෙන ඒවා. මක් තියෙනවා මේක යකඩ. මේ ඔක්කොම සාම්ප්‍රදායික ඇඳුම් තියෙන්නේ. සෙල්ලම් වල කීටෙක්ස් තියෙනවා. ලාන්සර්, හොන්ඩා, ජීප් හැම වර්ගෙම තියෙනවා. ඔරලෝසු තියෙනවා. මේ අපේ කොල්ලොන විශේෂයෙන්ම ආසන දේ ලස්සන සාමාන්‍යයෙන් තියන්න පුළුවන් මේ බොටල් එකත් එක්කම. ආය මේ කප් සෙට් එක තියෙනවා. මේක ලේ 90යි. ඔව්. මේ ලොකු බොටල් එකක් හම්බෙනවා. පොඩි එක තියෙනවා. මේකේ තියෙනවා. හැන්ද තියෙනවා. ගෑරප්පුවකුත් තියෙනවා. ගෑරප්පුව තියෙනවා. ඔක්කොම නයිෆ් එක තියෙනවා. නයිෆ් වලත් නේ තව මේ බොටල් ඕපන් එකක්. එතකොට මේක වයින් බොටල් ඕපන් කරන එක. මේ පැත්තේ තව තියෙනවා. මේ 30යි. ඔව් ලේ 30යි මේක. මේ 30ට ලාභයි. බඩීස් මේකට view එක පේනවා මෙහෙම. අතන කන්දක් තියෙනවා. මේ පැත්තේ සිටි එක තියෙනවා. අර තියෙන අතන ඔයාලට පේනවද දන්නේ මේන් රෝඩ් එක තියෙනවා. මේ පැත්තේ ඇපාර්ට්මන්ට් තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනක් තියෙනවා කේබල් කාර් එකක්. මේක කලින් වැඩ කරලා තියෙනවා. එතකොට මේකේ තියෙන්නේ අපිට ඉඳගෙන යන්න. හරිද? මම ඔයාලට පෙන්නන්න. මේ උඩට යන්න පුළුවන්ද කියලා හරියට දන්නේ. මේක වහලා තියෙන්නේ. ඔව් මේ තියෙන්නේ ඒවා මේක ඉඳගෙන යන්න පුළුවන්. හරිද? මේක ඉඳගෙන යන්න පුළුවන්. මේක ඉඳගෙන කකුල් දෙක පල්ලට දාලා මේකේ සීට් බෙල්ට් එකක් නම් මෙතන මේකේ නෑ. සමහරකට සීට් බෙල්ට් ඇති. ඉඳගෙන යන්න පුළුවන්. මේ දැන් මේක අයින් කරලා තියෙනවා. මොකද මේක අයින් කරලා තියෙන්නේ මේක භයානක වැඩි නිසා. ඉතින් මාළුම් මෙතෙන්ට ගිහිල්ලා ඉන්න මෙතන view point එක. මේ පැත්තේ ලස්සන වෙල්ලිය අයවල් වගේ තියෙනවා. එක මේ කාලේ බඩිරංගව කා කරනවා. එතකොට එක දේවල් තියෙනවා ඉතින්. මේ තියෙන්නේ මේවා වහලා තියෙන්නේ මේක වැඩ කරන්නේ නැහැ. මොකද මේක ඩේන්ජර් හින්දා මේක මොකක් හරි කවුරු කෙනෙක්
මේකේ ගිහිල්ලා මොන හරි වෙලා නැති වුණාද කියන හරියට දන්නේ නැහැ. හරි චර්ච් එකක් තියෙනවා. මේක කලින් වැඩ කරලා තියෙනවා. ඉතින් මේ කේබල් එක මේ මගේ අත වගේ දෙකක් විතර ලොකුයි. ඉතින් මේක වෙන්නේ කොහොමද කියලා අරකින් මේකේ දෙකම එකයි වෙන විදිහ මම කියන්නම්. මේ කේබල් එක මෙහෙම වටේ කරගෙන මෙහෙම ගිහිල්ලා ආයි පල්ලෙහාට ගිහිල්ලා ආයි මෙහෙම එනවා. එතකොට මේ කේබල් කාර් එක මේකේ ලොක් කරලා තියෙන කේබල් එකේ. එතකොට තමයි කේබල් කාර් එක ආයෙ ඇවිල්ලා මෙහෙම යන්නේ. එතකොට මේක නතර වෙන්නේ නැහැ. මේක යන වාරයක් ගන්න අපි ඒක යන අතරේ ශනික මේ කේබල් කාර් එකේ නගින්නත් ඕනි බහින්නත් ඕනි. මේ වගේ තැනක් පල්ලෙහාක් තියෙනවා. ඉතින් අර කේබල් කාර් එක අපිට අර සිටි එක ඈතරම යන්න පුළුවන්. මේ කේබල් කාර් එක යන්න පුළුවන් උතන පල්ලට විතරයි. ඉතින් මේක වැඩ කරන්නේ නැහැ. ඉතින් අපි යන් අර පැත්තට. බඩීස් ඔන්න අපි ආපහු පල්ලෙහාට යන්න ගත්තා. මේක පොඩ්ඩක් පැද්දෙනවා. හරි. දැන් දැන් තමයි ලස්සන view එක දෙන්නේ. guys බලන්න view එක කොහමද කියලා. මාරම ගති. මේ පැත්තේ ගියොත් අපි බඩීස්ලා ඉන්නවා. එක්සර් ඉන්නවා. පැත්තේ නැව තියෙනවා. පල්ලේ ඇගේවල් ටික තියෙනවා. අපි ගියේ අර උඩට මේ පේන්නේ නැහැ මේකේ මේ ග්ලාස් එක පොඩ්ඩක් නිල් පාට වෙලා තියෙන්නේ පිච්චිලා උඩට. මේ වගේ ලස්සන දේවල් බලන්න මොකද කරන්න ඕනේ මචං? අපේ channel එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්නේ. මතක ඇතුව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. එතකොට අපි මේ ගල්තෙන් වීඩියෝ එකක් දැම්මොත් අනිවාර්යෙන් notification එක එනවා. ලෝකේ ලස්සන බලන්න ඕන නම් මේ වගේ තැනකට එකතු වෙන්න ඕන නම් අපිත් එක්ක එකතු වෙන්න, subscribe කරන්න, like දෙන්න, comment දෙන්න, share කරන්න. ඔව් තව දෙයක් කියන්න ඕනේ අපේ channel එකකින් 80ක් විතර subscribes කරන්නේ නැතුව තමයි වීඩියෝ බලන්නේ. ඉතින් 40ක් වගේ තමයි subscribes කරපු කට්ටිය බලන්නේ. ඉතින් channel එක බලන වෙලාවෙ ඉතින් මම කියන්නේ ඕකත් කිව්ව බාගෙන යන්න. guys ඔය යන හැබැයි තව එකක් ඒ කියන්නේ උඩට අපි ඒකටත් වඩා අපි දිහින්නේ ඉතින් බඩේ අපි පල්ලෙහාට ආවා. ඉතින් දැන් අපි යන්න හදන්නේ අපි උඩින් එනකොට දැක්කා පල්ලෙහා තියෙනවා මේ නිකන් ටවර් එකක් වගේ තැනක්. එතන පොඩ්ඩක් අර පෞරාණික ගතියක් තියෙනවා. අපි දැන් එතෙන්ට යන්න හදන්නේ කොච්චර දුරද කියලා හිතා ගන්න බෑ. මම හිතන්නේ කිලෝමීටරයක් විතර ඇති. ඔව් ඒ වගේ ඇති. ඔව් ඒ වගේ ඇතිනේ. අපි එහෙනම් එතෙන්ට ගිහිල්ලා බලමු මෙතන ඔය කිසින තරම් සහ අපි දැකපු තරම් ලස්සනද කියලා. අපි උඩ ගර්ල් කෙනෙක්ගෙන් ඇහුවා මේ ලොකු බැනර් එකක් ගහලා තිබ්බා මේකේ ෆොටෝ එකක් අපි කොහෙද තියෙන්නේ කියලා. ඊට කිව්වා මේකේ මැද තියෙන්නේ කියලා. ඉතින් අපි ඒක දැක්ක උඩින් එන ගමන් ඒකේ ෆොටෝ එකේ තිබ්බ විදිහට නම් ලස්සනයි. අපි එහෙනම් ගිහිල්ලා බලමු නේද? බලමු. එහෙනම් වීඩියෝත් එක්ක ඉන්න ඉතුරු කෑල්ල බලන්න. guys බලන්න මේ යන පාරවල වල මේ මල් වවලා සිටි එකේ ඔන්න බඩීස් එතෙන්ට ආවා. මෙන්න තියෙනවා ඔරලෝසු කණුව. අපි දැකපු සාමාන්‍ය පියත්තනියම් කියලා සර්ච් කරපුවාම කේබල් කාර් එක පෙන්නනවා. දෙවෙනියට පෙන්නන්නේ මෙන්න මේක.
ගයිස් මේක ඇතුළට යන්න පුළුවන් අපි කියලා බලමු මොනවද තියෙන්නේ කියලා. මේක ගයිස් පල්ලියක්. මෙතෙන්ට ආවම මේ නමුතු ෆීල් එක දැනෙන්නේ ඒක කියන්න දෙන්නේ නැහැ. මේවා පිළිවෙලයි ලස්සනයි. ඔව් මේවා දකිද්දි මට මතක් වෙන්නේ අනුරාධපුරේ පොළොන්නරුව වගේ මේ හැමදේම පෞරාණික. මේක මේ කැතලික් පල්ලියක්. මේක ඇතුළේ වීඩියෝ එකක් වලට අපි කලින් දුන්නා. මේ සයිලන් ඉදහසේ කාලය ගත කරනවා. අපු කතා කරනවා. පල්ලෙහා තියෙන පොඩි පාක් එකක්. පල්ලෙහාට ගිහිල්ලා බලමු. මේ හැමදේම guys ගල් වලින් හදලා තිබුණේ. ඒ මාර ලස්සන බලන්න. මේ පාක් එක මාර ලස්සනයි මාළු පිළිවෙලයි. මෙතන පොඩි කොෆි ෂොප් එකක් තියෙනවා. දිගටම කොෆි ෂොප් දාලා තියෙනවා එකේ. guys මේ සිටි එක ගැන කිව්වොත් මාර පිළිවෙලයි. කිසිම කොළ කැලලක්වත් අකින්න මේ පේන තෙක් මහානක නෑ. දැන් අපි ඉන්නේ බකව් සිටි එකේ. බකව් සිටි එකත් එක්ක මේක බලද්දි ඇත්තටම මේක මාර පිළිවෙලයි. මාර පිරිසිදුයි. අර යුරෝප් කියන එක දැනෙන්න මේ හැමදේම arrange කරලා මේ කිසිම පෞරාණික දෙයකටවත් හානි කරලා නෑ. ඒව අඩු ගානේ අලුත් කරන්නවත් ගිහිල්ලා නෑ. මේ හැමදේම හොඳ විදිහට තියෙන මේ පාක් එකේ වුණත් ඉතින් මේ තැනත් මාර ලස්සනයි. බඩීස් ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරන්න වෙනවා. ඉතින් ඔයාලා දැක්ක කේබල් කාර් රයිඩ් එකයි ඔරලෝසු කණුවක් තිබ්බා. ඉතින් එතන තිබ්බ පල්ලියේ වටපිටාව මම වීඩියෝස් ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒ ටිකක් දකින්න ඇති. ඉතින් අදට වීඩියෝ එක එන්ඩ් කරන්න වෙනවා. අපිට තව පැයක් විතර එනේ. පැයකින් වගේ අපි බහෝල්ඩන් ට්‍රේන් එකේ එනවා. ඉතින් දැන් ඉන්නේ ට්‍රේන් ස්ටේෂන් එකේ. ඉතින් අයත් කියනවා ඉතින් වීඩියෝ බලනවා නම් අපිව ඉතින් සබ්ස්ක්‍රයිබ්ස් කරන්න, ෂෙයා කරන්න. ඉතින් ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් ට්‍රැවල් වීඩියෝ බලන්න ආස ඉතින් එයාටත් වීඩියෝ එක ෂෙයා කරන්න. ඉතින් මතක තියා සබ්ස්ක්‍රයිබ්ස් කරන්න අපේ channel එක, ෂෙයා කරන්න. ඉතින් අද අපි වීඩියෝ එක එන්ඩ් කරනවා. එහෙනම් කට්ටියටම ජය වේවා. ආයෙ වීඩියෝ එකකින් හම්බ වෙනකන් අපි අදට මෙතනින් නතර වෙනවා. හැමෝටම ජය වේවා.